මේක දැන් අවුරුදු 20ක් වෙනවා මේක හදලා. රජයේ වියදමින් තමයි මේක හදලා තියෙන්නේ. ඒක මිලියන 42ක් වියදම් කරලා හදලා මේක දේවස්ථානයට ආදායම් ගන්න කියලා බාර දුන්නයි කියලා කියන්නේ. දැන් මේකේ දේවස්ථානයේ පෙන්නලා මේකේ දෙගොල්ලෝ හම්බ කරගන්නවා. ඒකක් තමයි සමිතියක් ඒකබද්ධ සමිතියක් කියන්නේ. ඒගොල්ලෝ හැම එකටම මේකට අත දානවා. මේක ඇල වෙළඳ පොළ. ඊවර මේ තොටුපළක් නෙමෙයි. කාන්ත සිරිස්සන් දේවස්ථානයේ මීසන් සභාවෙන් කියලා වෙනම එකතු කරනවා. මේගොල්ලෝ සමිතියෙන් වෙනම බලන්ස දාලා ආදායම් ගන්නවා සමිතියට කියලා. ඉතින් මේවා වෙන්න බෑ. මේවා නගර සභාවේ කිසිම ආදායමක් නැහැ. කතාවකේ මුදල්. මේ වලට මංකොල්ල කන්න ඉඩ තියන්න එපා. පාරේ අයින තියෙන කඩවල් පේලියක් තියෙන. කඩවල් පේලිය අයිතිය මොකද්ද? ඒක අබද සමිතියෙන් ඒක ගන්න. එතකොට ඒගොල්ලන්ට තියෙන අයිතිය මොකක්ද? කිසිම අයිතියක් නැහැ. දැන් මේ වලට අපි කතා කරන්න ගියොත් ලොකු ප්‍රශ්න එනවා. ඒක නිසා වර්තමාන ආණ්ඩුවේ නගරාධිපතිතුමා තමයි මේවා ඇස් දෙක අරලා බලන්න ඕන. රුපියල් 400ක් දෙන්න කියන රුපියල් 100ක් දුන්න තැන. දැනට තියෙන තට්ටු 330ක් පමණ තියෙනවා. දැන් ඒකෙන් සාමාන්‍යයෙන් ඔතන එකතු වෙනවා මම හිතන්නේ දවසකට 40000ක් වගේ එකතු වෙනවා. එතකොට මේ මලයන් මාළු කියනවා. මලයන් මාළු කියලා වෙනම කියනවා. ඒගොල්ලන්ගේ වෙනම සල්ලි ගන්න. ඔය ඔක්කොම ආදායම්. ඒකට රුපියල් 50000ක් විතර ආදායම් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම රජයට එන්න ඕන මුදල්. ඒ බැලුවොත් ඒ වාරයේ සියලුම දවසට රුපියල් 75000ක් 80000ක් වගේ මුදලක් වැටෙනවා ඒගොල්ලන්ට. ඒක අනිවාර්යෙන් වැටෙන දෙයක්. මේ නගර සභාවේ දේපොළනේ මංකොල්ල ගන්න. ඉතින් මේ බලන්නේ නැත්තේ පොලිසියට කිව්වම පොලිසිය ඇවිල්ලා නිකන් ඇවිල්ලාම කවුද ගන්න කියලා. පොලිසියට පේනවා ගන්න. පොලිසියට පේන්නේ නැතුව නෙමෙයි පොලිසිය දැනගෙන තමයි පොලිසිය යන්නේ සද්දනකොට. මොකද උනේ මේක තිරිච්ච ගොඩනැගිල්ල? මේක දුන්නේ දැන් මේක මේ දේවස්ථානයෙන් තමයි මේක පොඩ්ඩක් කරුදලා කාවරේ දාලා ගලවලා ඔක්කොම කඩලා බෝතල් කඩවල වලට දුන්නා කියලා තමයි කියන්නේ. දැන් මේවා පල්ලියේ මේ රජයේ දේපොළනේ. ඒගොල්ලන්ට මේවා විකුණන්න බෑනේ. දැන් ඒවල කියලා ඒව හොයන්න ඕන. ඒ තහඩු වලට කීයක තහඩුද ඒව? තහඩුයි යකඩ කොච්චර දිනනද? එකක් ඇදලා කොහම හරි වට්ටපු ගමන් පව්වෙන් තමයි බෝතල් කඩකාරයා ඉස්සරහා ඉන්නවා. මේක දැන් තේරුමක් නැහැ. මේක පල්ලියෙන් බාර දෙන්න ඕනක රජයට. මේ බඩු ටිකවත් බාර දීලා නැහැ. ඒව හොයන්න. මං ඉල්ලන්නේ මේ නගරාධිපතිතුමාට ඒ වලට මොකද උනේ කියලා හොයන්න. උන්ට නඩු දාන්න. නඩු ඇක්ෂන් ගන්න. මේගොල්ලන්ට තේරෙන්නේ එතකොට තමයි මේ රජයට අයිති දේවල්නේ අපි කරුවේ කියලා. ඒක කරන්න කියලා මම නගරාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ.